සුබ දවසක් ඔයාලට. මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ මිරිස් පැල තවාණක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේක කරන්නේ කොහොමද කියලා මුලින් ඉඳන්ම කියලා දෙනවා. වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න. channel එකත් subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරගෙන වීඩියෝ එක බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. අපිට තවාන් මාධ්‍ය හදාගන්න කොහොබත්, කරදහයියක්, මතු පිටපස්, කොම්පෝස්ට් මේ වර්ග 4ම ඕන වෙනවා. වගා මාධ්‍යයට කොහොබත් ගන්නකොට කොහොබත් වල කහට ගතිය යනකම්ම හොඳින් හොදලා ගන්න ඕන. ඉතින් මම මුලින්ම මගේ කොහොබත් ටිකේ කහට ගතිය යන්න මෙන්න මේ විදිහට හොඳින් හොද ගන්නවා. කොහොබත් වල කහට ගතිය යන්න හොදගත්තට පස්සේ අපි මේ ටිකේ තෙත ගතිය හොඳටම අයින් වෙනකන් හොඳට වේල ගන්න ඕන. ඊට පස්සේ අපි වගා මාධ්‍යයට ගන්න පිහිටි පොළවේ පස් ටිකත් මෙන්න මේ වගේ සරල අඩියකින් හලලා ලොකු ගල් කැට ටික ඉවත් කරලා තමයි ගන්න ඕන. මෙන්න මේ ගානට හලලා තමයි අපි වගා මාධ්‍ය හදාගන්න පස් ටික ගන්න. හරි යාළුවනේ, දැන් අපි පස් කොටස් 2යි, කොහොබත් කොටස් 1යි, කොම්පෝස්ට් කොටස් 1යි, කරදහය කොටස් 1යි අරගෙන මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. මම මෙතනදී ගත්තේ කොහොබත් කොටස් 1යි. කොහොබත් කොටස් 2ක් ගත්තත් කමක් නැහැ. අපි දැන් මේ ටික මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. මම දැන් පස් මාධ්‍ය හදාගෙන ඉවරයි. මේ තවන් තැටියට මේ හදාගත්ත පස් මාධ්‍ය ටික මෙන්න මේ විදිහට දාගන්නවා. මේවා ගොඩක් තද කරගන්න නැතුව සාමාන්‍යයෙන් අතේ ගානට වගේ තද කරගන්න. ඔන්න දැන් මගේ තවාන් තැට්ටික මම පුරවගෙන ඉවරයි. අපි මේ වගේ බීජ හිටවන්න කලින් කැප්ටාන්, හෝමායි එහෙමත් නැත්නම් තිරාම් වගේ දිලීරනාශකයක් දාලම බීජ ටික හිටවන්න ගන්න ඕන. ඉතින් ඔන්න මම මගේ බීජ ටික මෙන්න මේ විදිහට තවාන් තැටි වලට දාගත්තා. මේ බීජ ගොඩක් යට කරන්නේ නැතිව පොඩ්ඩක් පසලින් වැහෙන විදිහට යට කරගන්න ඕන. තවන් වලට බීජ ගන්නකොට අනිවාර්යෙන්ම හොඳ වර්ගයකින් බීජ තෝරගන්න ඕන. බීජ යට කරනකොට මෙන්න මේ ගානට වගේ යට කරගන්න. ගොඩක් යට කරගන්න එපා. ඔන්න ඉතින් යාළුවනේ මම මගේ බීජ ටික තවන් දාගෙන ඉවරයි. ඊට පස්සේ රෙදි කෑල්ලකින් හරි එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ ගෝණියකින් හරි අපි මේ තවන් තැට් ටික වහගන්න ඕන. මේ බීජ කූඹි වගේ පොඩි කෘමිසත්තු කන හින්දා අපිට මෙහෙම වහගත්තාම මේ බීජ ටික පරිස්සම් කරගන්න පුළුවන්. අපි මේකට දවසට එකපාරක් විතර වතුර ස්ප්‍රේ කරගන්න ඕන. වතුර ස්ප්‍රේ කරනකොට මේ ගෝණියට උඩින් තමයි වතුර ස්ප්‍රේ කරගන්න ඕන. මෙන්න මේ වගේ මේ ගෝණිය හොඳට තෙත් වෙන්න මේ විදිහට වතුර ස්ප්‍රේ කරගන්න ඕන. සතියක් විතර යනකම් අපි මේකට මේ ගෝණිය උඩින් තමයි වතුර ස්ප්‍රේ කරන්න ඕන. තදවුව වැටෙන්නේ නැති හෙවන තැනකින් මේක තියලා තියන්න ඕන. සතියක් දවස් 10ක් විතර ගියාට පස්සේ අපි මේ ගෝණිය අයින් කරගන්න ඕන. ඊට පස්සේ පැල ටික මෙන්න මේ ගානට වගේ ලොකු වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්.
ඔයාලා සතියක් විතර ගියාට පස්සේ ගෝණිය අයින් කරලා බලන්න බීජ පැලවෙලාද කියලා. මේ ගානට වගේ බීජ පැලවෙලා තියෙනවා නම් ගෝණිය අයින් කරගන්න. දැන් මේ තියෙන්නේ දවස් 15ක් විතර ගියාට පස්සේ මගේ පැල ටික ලොකු වෙලා තියෙන විදිහ. බීජ ටික ඔක්කොම පැලවෙලා තියෙනවා. අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දවස් 20ක් විතර ගියාට පස්සේ අපි මේ පැලවලට ඇල්බර්ට් සොලියුෂන් ස්ප්‍රේ කරගන්න ඕන. වතුර ලීටරයකට ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 2ක් වගේ දාගෙන කලවම් කරලා ස්ප්‍රේ කරගන්න ඕන. දවස් 30ක් විතර ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට පැල ටික ලොකු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ පැල මේ කාලේ වෙනකොට අවුවට හුරු කරන්න ඕන නිසා දවසට පැයක් දෙකක් වගේ උදේ අවුව වැටෙන තැනකින් තිබ්බට කමක් නැහැ. ඒත් තද අවුවට දැන්ම තියන්න එපා. ඔන්න ඉතින් යාළුවනේ දැන් මගේ මිරිස් පැල ටිකට දවස් 40ක් 45ක් වගේ විතර වෙනවා. දැන් මේවා ට්‍රේ වලින් අයින් කරලා හිටව ගන්න ප්‍රමාණයට ලොකු වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මිරිස් පැල තවාණක් කරගන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් යාළුවනේ අපි ආයෙ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.